and welcome to YouTube channel. ඔයාලා හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අදත් මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. චුටි පුතාගේ උදේ කෑමෙන් තමයි මේ පටන් ගන්නෙ. අද මම එයාට දෙන්න හිතුවා මාළු විදිහට කාරල්ලු මාළු. ඉතින් කාරල්ලු කියන්නේ කටු ගොඩක් තියෙන මාළු විශේෂයක්. බබාට දෙද්දි හරි පරිස්සම් වෙන්න ඕනේ. මම කරේ මේක තම්බලා ඉවර වෙලා බ්ලෙන්ඩ් එකට දාලා හොඳට කටු ඇඹරෙන්න මේවා කරලා ඊට පස්සේ ආයි පෙනේරෙන් පෙන්ලා තමයි බබාට දුන්නේ. ඒක හින්දා ಗುಣ ගොඩක් තියෙනවා. හැබැයි බබාට දෙද්දි පරිස්සමෙන් තමයි අපි දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට බටර් ටිකක් ඇඩ් කරලා තමයි මම බබාට උදේ කෑම එක දුන්නේ. ඊට පස්සේ මේ විදිහට බබාවත් අතේ තියාගෙනම මම යාගේ 10ට හදන කෑම එක තමයි මම මේ හැදුවේ. ඉතින් ගොඩක් මම පුතාව මේ විදිහට වඩාගෙන තමයි ඉතින් කරගන්නේ වැඩ ටික. මොකද තනියම චුටි පුතාව බලා ගන්න හින්දා. ඊට පස්සේ මේ දවල්ට මම උදේ හදාගත්ත කෑම එකව දවල්ට මම වැඩිපුර හදනවා. හදලා චුට්ටක් රත් කරලා තමයි බබාට දෙන්නේ. මොකද මට නැත්තම් වෙලාවක් නැහැ උදේට දවල්ට දෙකටම හදන්න. ඉතින් මේ දවල් කෑම එක බබාට බටර් එක දවල්ට දුන්නා. ඉතින් ඒ අතරතුරේදී ඉතින් බබා චුට්ටක් නිදිය ගන්නවා. ඒ නිදිය අතරේ මම එයාගේ බේසන් ටික ලෑස්ති කරනවා වතුර දාලා යවන්න. මොකද මේ දවස් ටිකේ නම් මම දන්නේ දැනට බබාට මාස 7 ලබන්න ළඟයි. නමුත් බබා පොඩි වෙලාවක් තමයි නිදාගන්නේ. ඔයා කියන්න බලන්න වගේ බබත් ඒ වයසේ නම් බබා හරි ගොඩක් වෙලා නිදා ගන්නවද නැද්ද කියලා පොඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මගේ බබා නම් නිදා ගන්න හොරයි. ඉතින් බබාගේ කෑම එකත් හදන ගමන් මට තිබහකුත් ආපෙන්න මම තේ එකක් හදාගත්තා හැමම. ගොඩක් වෙලාවට ඉතින් මේ විදිහට බබා වතේ තියාගෙන තමයි ඉතින් වැටි කරගන්නේ. හරි පරිස්සමෙන්. ඉතින් බබාව බිමින් තියන්නත් බයයි. දැන් යා දනගාගෙන යන හින්දා චුට්ටක් බලන්න එතන කවුරුත් නැති හින්දා එයාව බිමින් තියලා මට කුස්සියට ඇවිල්ලා වැටි කරන්නත් බයයි. ඉතින් ඒ නිසා බබාව මේ විදිහට තියාගෙන මම වැඩ ටික කරනවා. ඉතින් අපි අම්මලා වුණාට හැම දෙයකටම හුරු වෙන්න ඕනේ. මගෙත් මේ පළවෙනි බබා. ඉතින් හස්බන්ඩ් රට ඉන්නේ. ඉතින් හැමදේම තනියම කරගන්න මම හුරු වෙලා තියෙනවා දැනට. බබාගේ ආච්චි සීයයි පල්ලෙහා ඉන්නවා. නමුත් ඒ දෙන්නත් ඒගොල්ලන්ගේ වැඩවලට යන හින්දා උදේවරුව ඉතින් මම බබාව තනියම බලා ගන්නවා. ඇත්තට මේක ගොඩක් මට එක්ස්පීරියන්ස් එකක්. මොකද මම ජීවිතේ කවදාවත් විඳලා නැති දෙයක්. බබා එක්ක මුළු දවසම ගත කරද්දී ඒකත් හරි ආදරණීයයි. වැඩ ටික ඉක්මන් කරලා කරනවා. හරි කාර්යශූර විදිහට වැඩ ටික ඉක්මනට කරගන්න පුරුදු වෙලා තියෙනවා දැන්. ඉස්සර වගේ නෙමෙයි. මම හිතනවා අම්මලත් එහෙම ඇති තනියම බබාව බලා ගන්න අම්මා කෙනෙක් නම් ඔයා. ඉතින් දවස ගෙවනවා තේරෙන්නේ නැහැ බබත් එක්ක ඉද්දි. හරි ආදරෙන් තමයි ඉතින් එයාත් එක්ක දවස ගෙවන්නේ. මම චුටි පුතාගේ රෙසිපීස් දානවා මගේ channel එකේ. ඒවත් බලන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. චුටි පුතාගේ වීඩියෝස් දිගටම ගේන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තියෙන චුටි පුතාගේ රෑ කෑම එක. ඉතින් ඒකට මම දැම්මා සෝඳල් හාල්, පරිප්පු, බෝංචි, අල, කැරට්. මේ ටික යොදාගෙන තමයි චුටි පුතාගේ රෑ කෑම එක හදන්නේ. ඉතින් රෑට හදන කෑම එක මම මෙයාට 4ටත් දෙනවා. ඒ කියන්නේ බඩගිනි වුණාම ඒක 4ටත් මම එයාට කන්න දෙනවා. ඒ වගේම කියන්න ඕනේ චුටි පුතා හරි මාසයි අල කන්න. සමහරක් වෙලාවට මම බත් හදන්න නැති මෙයා බත් කන්න නැති වෙලාවල් වලට අල කැරට් එකතු කරලා එක්ක අල වට්ටක්ක එකතු කරලා බටර් හරි චීස් හරි නැත්නම් බිත්තර කහමදේ හරි දාලා එයාට හදලා දෙනවා. එයා ගොඩක් ආසාවෙන් ඒක කනවා. ඉතින් ඒ විදිහට තමයි එයාගේ කෑමක මම හදාගන්නේ. ඊට පස්සේ චුටි පුතාගේ කෑම එක හදලා ඉවරනට පස්සේ මම කුස්සියත් ඔක්කොම අස් කරලා
ක්ලීන් කරගන්නවා. එතකොට මට ලේසි. නැත්නම් ආයි චුටි පුතත් එක්ක අමාරුයි මේ ඒ ටික කරගන්න. කිචන් එකත් මේ විදිහට ක්ලීන් කරලා ඉවර වෙලා චුටි පුතයි කෑම එක දෙන්න තමයි මම ලෑස්ති වුනේ. ඉතින් අදට vlog එක ඉවරයි. මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම. එහෙනම් අදට ගිහින් එන්න channel එක subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.